අද මේ මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයා සහ නලින් ප්‍රනාන්දු අමාත්‍යවරයා බරපතල වැඩ සහිත වසර ගණනාවකට වන්දනා කරගත වුණා. පසුගිය කාලයේ සිදු වුණු වංචාවක් හේතුවෙන්. මේ සම්බන්ධයෙන් මොකද්ද තියෙන අදහස? දැන් හොරු අල්ලනවා කියන එකේදී දැන් මොකද තත්ත්වය? ඇත්තනම රටේ සැලකිය යුතු චෝදනාවක් තිබුණා මේ හොරු අල්ලන්නේ නැහැ කියලා. ඉතින් අපි කලිමුත් කියලා තිබුණා අපේ ජනාධිපතිතුමාත් හොරු අල්ලනකොට කිඳිරි ගන්න එපා කියලා. ඉතින් දැන් අපිට කියන්න තියෙන්නේ අල්ලනකොට කිඳිරි ගන්න එපා. තව ඉස්සරහට වංචනික දූෂිතයන්ට යදාළ විධිමත් ක්‍රමවේදය හරහා නිසි ලෙස දඬුවම් ලැබෙනවා. ඒ ගැන කිසි සැකයක් නැහැ. නිසා අපි මේ රටේ මේ ආණ්ඩුව හදපු වංචනිකයන්ට දූෂිතයන්ට දඬුවම් කිරීම පිළිබඳව ඉමහත් බලාපොරොත්තු තියාගෙන ඉන්න සියලුම අපේ රටේ පුරවැසියන්ට කියන්න ඕනකම තිබෙනවා. මේ ආණ්ඩුව කියලාගෙන මේ ආණ්ඩුව විතරයි ඇත්තට වංචකයන්ට දූෂිතයන්ට දඬුවම් කරන ආණ්ඩුව. ඉතින් ඒ කටයුතු ඒ ආකාරයට සිදු වෙමින් තිබෙනවා. ඉතින් දැන් මේ දෙන්න අල්ලනකොට තව සමහරු කියනවා ඒ දෙන්න ඇල්ලුවා දැන් කොහොම මේගොල්ලෝ අල්ලන්නේ නැද්ද කියලා අහනවා. ඉතින් විධිමත් ලෙස නීත්‍යානුකූලව ඒ ක්‍රමවේදයන් ඔස්සේ ඒ සියලු දෙනාට දඬුවම් සිදු වෙනවා. ඒ නිසා කිසිවෙක් කලබල වෙන්න එපා කියලා අපිට කියන්න තියෙන්නේ රටේ ජනතාවට. ඉතින් වංචනික දූෂිතෝ නම් බොහෝ සෙයින් කලබල වෙලා ඉන්න බව තමයි අපිට පේන්න තියෙන්නේ. ෆයිල් ගණනාවක් තිබ්බා කිව්වා ඒ ෆයිල් වලට වෙච්ච දෙයක් නෑ කිව්වා. ඉතින් මේවා මේ නඩුකරයන් දැන් මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවද? ඒ ෆයිල් තමයි එකින් එක එළියට එන්නේ. ඒ ෆයිල් වලට අදාළ පුජ්‍යලින් තමයි එකිනෙකා ඇතුළට යමින් තියෙන්නේ. ඉදිරියට තව කොච්චර ඉන්නවා කියලා? නෑ අපිට එහෙම කියන්න බෑ. ඒවා ඇත්තට මේ අංශවල කාර්යභාරයක් අල්ලස් දූෂණ විමර්ශන කොමිසමෙත් ඒ වගේම CID එකෙත් නීති දෙපාර්තමේන්තුවෙත් ඇතුළු ඒ ආයතනවල කාර්යභාරයක්. ඒ ආයතනවලට පහසුකම් සැපීම මිසක ඒ ආයතනවල කටයුතු වලට කිසිසේත්ම අපි ආණ්ඩුවක් ලෙස ඇඟිලි ගහන්න අතපොවන්න බලාපොරොත්තුවක් නැහැ. ඉදිරියේදී මේ වැනි දූෂණවල අක්‍රමිකතාවලට වැටබඳින්න මොන වගේ නීතිද ගේන්න බලාපොරොත්තු වෙන්නේ? ඔව් අපි මෙහෙමයි දැනට තියෙන නීති ඉතාමත් ප්‍රමාණවත්. අපි පසුගිය අප්‍රේල් 8 වෙනිදා අලුත් නීතියක් සම්මත කර ආයතාලේ සොපයාගත්ත දේපල අත්පත් කර ගැනීමේ පනත දැන් ඒ අනුවත් අපි දැක්කා එවැනි දේපල උපයාගත්ත දෙදෙනෙකුගේම දේපල සම්බන්ධයෙන් තීන්දුව අරගෙන තිබෙනවා. ඉදිරියේදී තවදුරටත් ඒ පිළිබඳව තීරණ ගනිමි. දැනට රටේ පවතින නීති ප්‍රමාණවත් මදි නම් අපි ඉස්සරහට නීති අලුතෙන් හදමු. අලුතෙන් නීති හදන්න ඕන. නමුත් නීති ප්‍රමාණවත්. ඉතින් අපි කියන්න ඕන විශේෂයෙන්ම මේ රටේ තවදුරටත් වංචාවේ දූෂණයේ යෙදෙන කවුරුන් හෝ ඉන්නවා නම් වහා මේ දේවල් සියල්ල නවත්තන්න. මොකද දැනටත් අපිට විවිධ රාජ්‍ය ආයතනවල හැමෝම ඉතාමත් අතලොස්සක් තාමත් මේ වංචනික දූෂිත ක්‍රියාවල නියැලෙමින් තිබෙනවා. රටේ පාසල්වල ඉතාමත් අතලොස්සක් බහුතරයක් ඉතාම හොඳින් කටයුතු කරන අතර ඉතාමත් අතලොස්සක් විදුහල්පතිවරු පිළිබඳ තාමත් චෝදනා ලැබෙමින් තිබෙන නිසා සියලු දෙනා ප්‍රවේශමෙන් වැඩ කරන්න කියන කාරණේ අපි අවධාරණය කරන්න ඕන. මොකද පහුගිය දවස්වල ඔබ දැක්කා මෝටර රථ දෙපාර්තමේන්තුවෙත් ලක්ෂ 40කට වැඩි මුදලක් සමග මේ අල්ලස් ගැනීමට අදාළ පුජ්‍යලයින් ඔවුන් ඒ විමර්ශන වලට හසු වුණා. ඒ අත්තරංගුඩ ගැනීම වලට හසු වුණා. ඒ නිසා හැමෝගෙම අපි ඉල්ලනවා දැන් ඔබ පරණ පුරුදු අත්හැරලා මේ ආණ්ඩුවේ ගමනත් එක්ක ශක්තිමත්ව ඉදිරියට යන්න කටයුතු කරන්න කියන ඉල්ලීම අපි කරන්න ඕන. දැන් දේශපාලක විතරක් නෙමෙයි හොරු ආණ්ඩුවේ ඉන්න නිලධාරීනුත් හොරු කියලා තමයි දැන් කතාව හැදලා තියෙන්නේ. මම ඒක තමයි පැහැදිලි කරේ ආණ්ඩුවේ ඉන්න හැම නිලධාරියම නෙවෙයි. නිලධාරීන් විශාල පිරිසක් ඉතාමත් හොඳින් වැඩ කරනවා වංචනිකෝ නෙවෙයි දූෂිතෝ නෙවෙයි. ඒ අතර ඉන්නවා අතලොස්සක්. ඒ අතලොස්ස නිසා හැබැයි අර එකමක් උණයි කන්නේ කියන කතාවනේ මේකේ තියෙන්නේ. ඒ වගේ තමයි එක නිලධාරියෙක් දෙදෙනෙක් නිසා සියල්ල අද එවැනි පිරිස් ලෙස හංවඩු ගහනවා නම් ඒක කිසිසේත්ම සාධාරණ නැහැ, යුක්තිසහගත නැහැ. ඒ නිසා මේ අතලොස්සක් වෙච්ච නිලධාරීන්ට තමයි අපි අනතුරු අඟවන්නේ. දැන් සම්පූර්ණයෙන්ම මේ වගේ මිදෙන්න ඕනේ. එහෙම නැත්නම් ඉදිරියේදී ඔවුන්ට ප්‍රතිවිපාක වලට මුහුණ දෙන්න සිදු වෙවි.